අද ඉතින් ලස්සනට හඳ පායලා තියෙන්නේ. අපි දෙන්න දැන් ගමනක් යන්න මේ හදන්නේ. අද පුතාගේ භක්ති ගීත තරඟ තියෙනවා ඉස්කෝලේ. ඒකට යන්න තමයි මේ හදන්නේ. අපි දෙන්න හදිස්සියෙන්ම ආවා. ඉතින් දැන් යාළුවගේ ගීතේ කියනවා පන්තියේ ළමයින්ත් එක්ක එකතු වෙලා. භක්ති ගීත කියලා නම් ඉවරයි. දන්සලකුත් තියෙනවා. ඉතින් අපි දෙන්න හිටියේ නෑ. අපේ අල්ලපු ගමෙත් තියෙනවා දන්සලක්. ඒකට යන්න කියලා අපි දෙන්න ඉතින් ආවා ඉක්මනින්ම. දන්සල් කෑමත් කාලා ඉවර වෙලා දැන් නම් ගොඩක් රැ වෙලා තියෙන වෙසක් කූඩු දෙකක් තියෙනවා අලවන්න. ඒ දෙක තමයි දැන් ඉතින් මේ අලවන්න හදන්නේ. එකක් නම් ඉතින් සම්පූර්ණයෙන්ම හැදුවා. ඉතින් රැ වෙලා හින්දා අනිත් එක නම් ඉතින් ඒක බාගෙට හැදුවේ. ඒක උදේට හදලා එල්ලනවා කියලා. ඉතින් දැන් නිදා ගන්න තමයි හදන්නේ. දැන් නම් උදේ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඊරෑ අඩුවෙන් තිබ්බ වෙසක් කූඩුවත් හදලා දැන් දෙකම වෙසක් කූඩු එල්ලුවා එළියේ. අද නම් පොයේ දවසේ වෙසක් කූඩුවත් එල්ලලා බගත් ටිකක් පත්තු කරන්න තමයි හදන්නේ.
පුතාට බකට් ඕනි කියලා කිව්වා. ඉතින් බකට් ටිකක් අරගෙන ඇවිල්ලා බකට් පත්තු කරලා බකට් ටික එල්ලන්න තමයි මේ හදන්නේ දැන්. පුතා ඉතින් බකට් එක අතේ තියාගෙන කරවල එහාට මෙහෙට ඉතින් ඇවිදිනවා. අද ඉතින් හැම ගෙදරකම වෙසක් කූඩු එල්ලලා ලයිට් දාලා ඉතින් ලස්සනයි. මේ පැත්තේ දන්සලුත් තියෙන ඉතින් කට්ටිය යනවා දන්සල් වලට. වෙසක් පොය දවස මෙයා මේ ටෝච් එකක් අරගෙන අහටත් ඇවිදිනවා මෙහෙටත් ඇවිදින. එයා නම් දන්සල් වලට ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. මට නම් ඉතින් චූටි එක්කෙනා දාලා යන්න විදියක් නැහැ නේ. එයා ගිහිල්ලා ඇවිල්ලා තමයි ඔය ඉතින් අහට මෙහෙට ඇවිද ටෝච් ගහ ඉන්නේ. රාත්‍රියක් ඉතින් අද අපි දෙන්නගේ වෙසක් දවස ගෙවුනේ මෙහෙම තමයි. මේ වීඩියෝ එක නැරඹුවාට සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ගිහින් එන්නම් අයිත් දවසක හමු වෙමු.